මයින්ට සිග්නල් විවිධ දේවල් එක්ක ඉන්න දරුවෝ ටිකත් එක්ක ක්ලාස් එක කරගෙන යමු. ඔක්කොටම ආයුබෝවන්. කැතම කැත කටහඬක් තියෙන. මෙලෝරාක් නැහැ. ඒකට හේතුව අද දවසම ෆුල් ඩේ ෆිසිකල් ක්ලාස්. ඒ නිසා මගේ කටහඬ ගැන කිසිම කෙනෙක් හිතන්නට එපා. මෙලෝරාක් නැති කටහඬක අයිතිකාරයෙක් මම අද. හරිද? රයිට්. MCQ එක ගෲප් එකට දාලා තියෙන මැනික චුට්ටක් කියන අනිත් එකෙන් ලොග් කරගන්න. ඕකේ. මුලින්ම චුට්ටක් කතා කරමුකෝ අපි MCQ ප්‍රශ්න පත්‍රයක් කරනකොට ඔයාට MCQ කීයක් එනවද කියලා මගේ අලුත් දරුවෝ දන්නවද? MCQ එකකට ලකුණු කීයක් හම්බ වෙනවද? MCQ එකට කීයක් එනවද? ප්‍රශ්න 50යි. ප්‍රශ්න 50යි. good. එතකොට මගේ පුතේ මේ ප්‍රශ්න 50න් ඔයාලා කීයක් හරියන්න ඕනේද? ඒ සමාර්ථයකට යන්න. හොඳට මතක තියාගන්න. අවමය මම ඔබට කියනවා ඒ සමාර්ථයකට යනවා නම් පැහැදිලිවම ඔබ ගාව තියෙනට ඕනි ඔබ 43ට වඩා වැඩියෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ හේතුව තමයි Recording in progress. මේකේ ලකුණු කිසිම විදිහකින් දෙකට බෙදෙන්නේ නැහැ. හැබැයි පුතේ ඔයාගේ රචනා ප්‍රශ්නේ පත්‍රයේ ලකුණු ටික කම්ප්ලීට්ලි 4කට බෙදෙනවා. අපි දන්නවා 200ක් අරගෙන 204ට බෙදෙනවා. එහෙමනම් එතන 204ට බෙදෙනවා කියලා කියන්නෙම 50න්නේ ලකුණු හම්බ වෙන්නේ. එතකොට ඒ 50ට හිතන්නකෝ ඔයා දැන් මම ඕගොල්ලන්ට විවිධ හේතු සාධක ඉදිරිපත් කළානේ. ඒ කියන්නේ මම ඔයගලන්ට දෙන්නම් හොඳ මම වීඩියෝස් ටිකක් දාන්නම් හොඳට බලන්නකෝ. සමහර ළමයින්ට අනපේක්ෂිත සිදුවීම් නිසා ඒ දරුවන්ගේ විභාගේ පැහැදිලිවම ඒකක් ගන්න පුළුවන් ළමයිනොත් බොහොම අඩු ලකුණු ප්‍රමාණයකට ගිහින් තිබ්බා. ඒ කියන්නේ යාළුවට පැහැදිලිව ඒකක් ගන්න පුළුවන්. නමුත් විභාගේ වෙලාවේදී ඇතිවෙච්ච ස්ට්‍රෙස් එකට විභාගේ වෙලාවේදී ඇතිවෙච්ච විවිධ සිදුවීම් නිසා මේ ළමයින්ට ප්‍රශ්න 5ම ලියා ගන්න බැරි වෙනවා. එතකොට මේ தത്വෙත් එක්ක එයාලට ඒ සාමාර්ථයකට යනවයි කියන ගැටලුවක්. එහෙනම් මගේ දරුවනේ කොහොමද අපි ඒ කියන්නේ ඒ නිසා දැන් හිතන්නකෝ ඔයාලට ලියා ගන්න පුළුවන් ඉන්නේ පැය 3ට. හැබැයි මම මගේ ළමයින්ට මම අද පොරොන්දුවක් දුන්නා. මම ඔබව පැය 2යි විනාඩි 50න් ප්‍රශ්න පත්‍රය ලියලා ඉවර කරනවා කියලා. එහෙම කළොත් විතරයි පුතේ මට ඔයාට මේ ගේම් එකට ආව ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේකේ මෙතනින් එහාට ඔයාට කරගෙන යන්න බෑනේ. හේතුව තමයි මෙතනින් එහාට කරගෙන යන්න බැරි ඔයාට. ඇයි මගේ දෙයියනේ? පැය 3ට බැලන්ස් කරලා උත්තර ටික ලියා ගන්න බැරි නම් ප්‍රශ්න 3යි නම් ලියන්නේ. ප්‍රශ්න 2යි නම් ලියන්නේ. ප්‍රශ්න 4යි නම් ලියන්නේ. වැඩක් වෙන්නේ නැහැනේ මයි පුතේ. ඒ කියන්නේ එයාට හරියටම ලකුණු 200 ස්කෝර් කරගන්න බෑ නේද? ඒ නිසා ප්‍රශ්න 4ක් ලිව්වොත් ඔයාට හම්බ වෙන්නේ ලකුණු 160යි. 160ම හම්බ වෙන්නේ නැහැනේ. අනිවාර්යෙන්ම ඒ 160න් අඩු වෙන්න ඕනි. අපි හිතමු ඔයාට 120ක් විතර හම්බුණා කියලා. 124ට බෙදනවා. ඒතර ලකුණු 30. 30ට MCQ එකේ 45ක් ගත්තොත් විතරයි ඒකක් ගන්න පුළුවන්. මතක තියාගන්න. ඒ නිසා තමයි මම ඔබට හැම වෙලාවකම කියන්නේ
MCQ එක ඊට වඩා වැඩියෙන් ඔයා ගාව තියෙනට ඕන කිය. right. ඊළඟට අපි යමු MCQ පේපර් එකට. බලන්න මම ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙනවා පේනවද කියලා. මං ඉන්නම් අදින් පස්සේ හැම බ්‍රහස්පතින්දාවක දැන් මේ බ්‍රහස්පතින්ද පන්තිය තමයි අද කළේ. හැම බ්‍රහස්පතින්දාවකම MCQ පේපර් එකකුත් කරවනවා. රචනා ප්‍රශ්න පත්‍රයකුත් කරවනවා. තියරි කොටසත් ආවරණය කිරීම සිද්ධ කරනවා. කියන්නකෝ පේපර් එක පේනවද? ඔව් මිස්. ඔව් ටීචර්. හරි. ඩිස්කෂන් එකට යමු. ඔක්කොමලා දැන් පේපර් එකේ මේ මුල් ප්‍රශ්න 9 කරලා තියෙන්නේ. මුල් ප්‍රශ්න 9 ඔක්කොම කරලා තියෙන්නේ. කවුද අපේ තෙහන්ස ඉන්නවද? ඉන්න. තෙහන්සට මම මොකක් හරි මතක් කරන්න කිව්වද පුතේ? තෙහන්සා මොකද්ද මම මතක් කරන්න කිව්වේ? ප්‍රශ්න 25ක් දෙනවද මතක් ඒක මට මතක් කළාද? මම මතක් කරගෙන හිටියේ. අනේ පව්. රයිට්. මුල් ප්‍රශ්න 9 ඉවරයිද කියලා බලන්න ඉක්මනට. වෙලාව යනවා. කරලා නැද්ද? කරලා නේද තියෙන්නේ ඩිස්කස් කරමුද? හරි බලමු. දැන් වෙලාව අපරාදේ. සංනිවේදනය කිරීමට යම් සිතුවිල්ලක් පහළ වූ පසු එය සංඥා සංකේත බවට පත් කිරීම යනු. සංඥාවක් සංකේතයක් බවට පත් කරනවා කියන්නේ මොකද්ද මයි පුතේ? මොකක්ද මගේ ළමයි? සිතුවිල්ලක් සංඥාවක් බය වෙන්න එපා මාත් එක්ක කතා කරන්න. සංඥාවක් සංකේතයක් කරනවා කියන්නේ මොකද්ද? ආකේතකරණය. දෙක අන්තර්ජාතික අධ්‍යයනය විධිමත්ව ආරම්භ කරන ලද්දේ. අන්තර්ජාතික අධ්‍යයනය විධිමත්ව ආරම්භ කළේ කවුද? අන්තර්ජාතික අධ්‍යයනය සෝරි අන්තර් සංස්කෘතික අධ්‍යයනය. කවුද පුතේ විධිමත්ව අධ්‍යයනය මේ ආරම්භ කළේ? ළමයිනේ මට කියන්න. අන්තර් සංස්කෘතික අධ්‍යයනය ඇමරිකානු විදේශ සේවා ආයතනයයි. සංනිවේදන අධ්‍යයනයේ ප්‍රධාන තේමාව මොකද්ද පුතේ ප්‍රධාන තේමාව? දැන් මං විතරයි උත්තර දෙන්නේ. මානව අත්දැකීම් වල කේන්ද්‍රීය සාධකය ලෙස සංනිවේදනය ක්‍රියාත්මක වන අයුරු හැදෑරීම. මානව අත්දැකීම් වල කේන්ද්‍රීය සාධකය ලෙස සංනිවේදනය ක්‍රියාත්මක වන අයුරු හැදෑරීම. 4 විද්‍යුත් ජනමාධ්‍යයේ ගුණාංගයක් නොවන්නේ මොකද්ද පුතේ? විද්‍යුත් ජනමාධ්‍යයේ ගුණාංගයක් නෙමෙයි. විද්‍යුත් ජනමාධ්‍යක
සංකීර්ණ අදහස් ඉදිරිපත් කරන්න බෑ. එහෙනම් විදුජන මාධ්‍යයක ගුණාංගයක් නෙමෙයි මොකද්ද? සංකීර්ණ අදහස් ඉදිරිපත් කිරීම. 5. ඇරිස්ටෝටල් සංනිවේදන කෘතිය ආකෘතිය පිළිබඳ වැරදි ප්‍රකාශනය කුමක්ද? මොකක්ද පුතේ වැරදි ප්‍රකාශනය වෙන්නේ? අනේ මගේ දරුවනේ මට උත්තර දෙන්න. දැන් මම මගේ ඔන්ලයින් ළමයි මාර හොඳයි කියලා අද මගේ ෆිසිකල් එකකට කියලා පිළියන්දලකට දැන් අද මේ පිළියන්දල ළමයිනුත් මෙතන ඉන්නවා මට වාහ ටිකක් කරන තමයි වෙන්නේ ඈ මොනවද ඇරිස්ටෝටල් සංනිවේදන ආකෘති පිළිබඳ වැරදි ප්‍රකාශය 5 ඒ කියන්නේ ලැස්වෙල්ගේ ආభాෂය ලබාගෙන නැහැ ලැස්වෙල් තමයි මෙයාගේ ආభాෂය ලබාගෙන තියෙන්නේ 6 විචාරශීලී ග්‍රාහකයා මාධ්‍ය සංදේශවල ගුණ අගුණ මැන බලයි. විචාරශීලී ග්‍රාහකයා මාධ්‍ය සංදේශවල ගුණ අගුණ මැන බලයි. එහෙනම් විචාරශීලී ග්‍රාහකයා මාධ්‍ය සංදේශවල ගුණ අගුණ මැන බලන්නේ කොහොමද? මේක මොකක්ද මයි පුතේ? තක්සේරු කරණයයි. පහත ඒවා අතරින් පුද්ගලාන්තර සංනිවේදනය සඳහා ඍජු මෙහෙයුමක් කරන්න නැත්තේ. පැහැදිලිව Facebook මැසෙන්ජර් මේ Facebook මැසෙන්ජර් කියන්නේ දෙන්න කතා කරනවා. Facebook එකේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. නූතන ජන සංස්කෘතියේ වඩාත් ජනාකීර්ණ කොටස. නූතන ජන සංස්කෘතියේ වඩාත් ජනාකීර්ණ කොටස ජනප්‍රිය සංස්කෘතියයි. පහත සඳහන් සිදුවීම් අතරින් ප්‍රවෘත්තියක් වන්නේ ගුවන් යානයක් නියමිත වෙලාවට පියස්සර කිරීම නෙමෙයි. නිවාඩු කාලයේ ජනමාධ්‍ය තුළ ළමා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ප්‍රවෘත්තියක් නෙමෙයි. සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. විදේශ සංචාරකයෝ තමන්ගේ රටට යනවා සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. පහට උත්තරේ තේ අංශ 5මයි. බල්ලෙකු අපාගය පුද්ගලයෙකුට ජලබීතිකා නැති ලබා දීම කරනවා. 4 ඉස්ලාම් භක්තික තරුණ පිරිසක් වෙසක් දන්සලක් දීම. හරි. good. 10 ඉඳලා 18ට උත්තර ටික හදලා තියෙන පුතේ. හදපු නැති කෙනෙක් ඉන්නවද කියන්න? ඔක්කොමලා හදලාද? මම කියලා ඔබ ලියන එකේ වැඩක් වෙන්නේ නැහැ රත්තරන් පුතේ ඒකයි මම මේ අහන්නේ. මිස් අපිට ටියුට් එක තිබ්බේ නෑනේ. ආරයිට් දෙන්නම් වෙලාව. විනාඩි 5ක් දෙන්නම් ඉක්මන් කරන්න. දැන් ওই ටියුට් එක අතේ තියෙන කට්ටියත් අද ෆිසිකල් එකේ හිටපු ළමයි ටිකත් උත්තර ටික ආයෙ චෙක් කරන්න ඉක්මන් කරන්න. 10 ඉඳලා 18ට කරන්න මැනික ඉක්මන් කරන්න. ඉවර නම් ඉවරයි කියන්න.
හරිද? ඩිස්කස් කරමු නේද? ඕකේ. බලමු පුතේ අපි 10 වෙනි ප්‍රශ්නය ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් අවසන් විය යුතු වන්නේ. ආනන්දයෙන් ඇරඹිලා ප්‍රඥාවෙන් අවසන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? පුතේ ආනන්දයෙන් ඇරඹිලා ප්‍රඥාවෙන් අවසන් වෙනවා කියන වෙන්නේ ඒ කියන්නේ අපි ඇත්තටම සතුටත් එක්ක විනෝදයත් එක්ක පටන්ගෙන ඒකේ අවසානය සතුටක්ම විය යුතුයි දැනුමත් සම්පාදනය කරමින් විනෝදාස්වාද සම්පාදන කාර්ය 10ට 3 11 sannivedana ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වෙනවා ඊමේල් යැවීම හා ලැබීම දුරකථන කෙටි පණිවිඩ හුවමාරුව සමාජ ජාලා වෙබ් පරිශීලනය ඔන්ලයින් කතාබහ වීඩියෝ සම්මන්ත්‍රණ මෙතනින් මොකක්ද හරියන්නේ ඒ ඊමේල් යැවීම ලැබීම අතත්‍යයි සමාජ වෙබ් අඩවි අතත්‍යයි හැබැයි මේ ෆෝන් එකේ මැසේජ් එකක් යවනවයි කියන එක මට කියන්නකෝ ෆෝන් එකේ මැසේජ් එකක් යවනවයි කියලා කියන්නේ අතත්‍ය sannivedanayක්ද ෆෝන් එකේ මතක තියාගන්න දුරකථනයේ මැසේජ් එකක් යවනවා කියන්නේ අතත්‍ය sannivedanaya නෙමෙයි ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන SMS එකක් නේ හැබැයි ඒක MMS එකක් වුණොත් ඒක WhatsApp වුණොත් ඒක අතත්‍ය sannivedanaya එහෙනම් 11ට නිවැරදි පිළිතුර වෙන්නේ 4 12 අවිධිමත් sannivedanayak සිදු නොවන්නේ තොරතුරු මූලාශ්‍රය අපැහැදිලි විට අවිධිමත් නිල වෘත්තිකයෙක් සංදේශයක් සම්පාදනය කරද්දී අවිධිමත් වෙන්නේ නැහැ පැහැදිලිවම විධිමත් එහෙනම් නිල වෘත්තිකයෙක් සංදේශයක් සම්පාදනය කිරීමේදී ලියන්නමයි පුතේ නිල වෘත්තිකයෙක් සංදේශයක් සම්පාදනය කරනකොට අවිධිමත් වෙන්නේ නැහැ මුද්‍රිත ජනමාධ්‍ය සම්බන්ධ සාමද්‍ය අදහස අසාක්ෂරතා සමාජයට ප්‍රයෝජනවත් නෑ එහෙම බෑ අනිවාර්යයෙන්ම මුද්‍රිත මාධ්‍ය තියෙනවා කියන්නේ සාක්ෂරතාවයක් තියෙනට ඕනේ නළුවෙකු විසින් පළඳින ලද වේශය අපි කියනවා මොනව කියලාද කෝලා කෝලා සංඥා බස හා දේහ බස සංඥා බසයි දේහ බසයි කොටස් දෙකකින් සමන්විතයි එහෙනම් මේවා අයිති මොකටද කියලා අහනවා අවාචික sannivedanayට මම දැන් ඊළඟට කියලා දෙනවා මේ පාඩමේදී අවාචික sannivedanayේදී මේ කොටස් දෙකම අයිති ඇමරිකාවේ ජාතික මාධ්‍ය සාක්ෂරතා ආයතනයේ නිර්වචනයට අනුව අදාළව නොකියවෙන කුසලතාවය ඇමරිකාවේ ජාතික මාධ්‍ය සාක්ෂරතා ආයතනයේ නිර්වචනයට අනුව පහ මාධ්‍ය තුලනාත්මක කුසලතාව කිසියම් කෙනෙක් යම් කිසිවක් යම් කිසි නාලිකේ කවුද මේ කියන්නේ ඔක්කොම පුළුවන් කවුද මේ කියන්නේ හැරල්ඩි ලැස්වේ පුද්ගලයෙකු තමා කෙබඳු කෙනෙක්දැයි හඳුනාගෙන ඇති අනන්‍යතාවය ස්වසංකල්පය මම කොයි වගේද කියලා මම හඳුනගෙන තියෙන්නේ මගේ ස්වසංකල්පය අනුව රයිට් ඉතුරු ප්‍රශ්න 6 ඉක්මන් කරන්න ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන්නේ ඉවරනම් කියන්නේ
හරි. බලමු අපි 19 වෙනි ප්‍රශ්නය. මාධ්‍ය සංදේශයක අංග වෙනස් කිරීමට යොදාගත හැකි සංරචක මොනවාද කියලා පහත දක්වනවලු. එතකොට සංදේශයක ශූරමය වීමට මේක 6 වෙනි පාඩම දන්නේ නැති ළමයි ඇති වෙන නිසා මම ලොකුවට කතා කරන්නේ නැහැ. පාඩම කියලා දෙන්න මම මේක පොදුවේ හදලා තියෙන ප්‍රශ්න පත්‍රයක්. 19 එන්නේ 5 වෙනි උත්තරේ. ලොකුවට ඉතර ගන්න එපා ඔන්ලයින් ළමයි. ඔයගොල්ලන්ට තව කියලා දෙන්න කල් තියෙනවා. ටයිලර් දැක්වූ නිර්වචනයට අනුව 5 වෙනි පාඩමේ සංස්කෘතියේ අන්තර්ගතයක් නොවන්නේ පාරිභෝගික ද්‍රව්‍ය. තෝඩ පාඩ පුළුවන් ඔකටම දෙමළ බසින් හඳුන්වන්නේ තෝඩ පාඩල් දෙමළ බසින් හඳුන්වන්නේ සම්බන්ධතා පැවැත්වීමේ ක්‍රියාවලිය. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය අනුව දුනිත්මා ඉරියන්දින පපුතේ ශබ්දකෝෂයේ නිර්වචනය අනුව සංනිවේදනය යනු අදහස් දැනුම භාෂණය ලේඛන හෝ සංඥා මගින් ප්‍රකාශ කිරීම. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යනු සංනිවේදනය පිළිබඳ HUB ආකෘතියට අනුව නියාමකයකි සංකීර්ණ අදහස් ඉදිරිපත් කළ හැකි මාධ්‍ය කුමක්ද? මොකද පුතේ සංකීර්ණ අදහස් ඉදිරිපත් කරන එක මාධ්‍ය පුවත්පත් 25 සංනිවේදන ක්‍රියාවලිය හා සබැඳි ප්‍රශ්නාර්ථ කීපයක් තියෙනවා. කියන්නේ කවුද? කියන්නේ කාටද? කොන බලපෑමක්ද? එහෙනම් මෙතනදී ලැස්වෙල් ආකෘතියට අවධානයට හසු වන්නේ බලමු අපි. කියන්නේ කවුද? හරි. කුමක්ද? හරි. කවුරුන්ට හටද? හරි. කෙබඳු බලපෑමක් සඳහාද? හරි. අවස්ථාව තියෙන කාගේද පුතේ? අවස්ථාව තියෙන කාගේද? අවස්ථාව තියෙන කාගේ නිර්වචනයට අනුවද? ළමයි ඇරිස්ටෝටල්ගේ නිර්වචනයට අනුව. එහෙනම් ගැලපෙන්නේ උත්තරේ 2. right. අවංකවම මට chat එකට දාන්න බලන්න. MCQ 25න් 25 මාරි දැන් කියන්න බාන මට. දැන් මෙතන අද ගොඩක් අය නැහැ නේ ටීචර්ත් එක්ක කතා කරමු බය වෙන්න එපා. MCQ 25න් 25 24 23 22 21 20 19 18 17 ඉන්නනේ. තෑන්ස 17 මම අවංකවම සතුටු වෙන ළමයි අවංක වීම ගැන. මොකද ඔබ ඇත්තම කියන තෑන්ස. ස්ටෙෆනි 17යිද? good නේ. හරි තෑන්ස හොඳයි ස්ටෙෆනි හොඳයි. 16 15 14 13 12 11 10 9 8 මට කියන්නේ ඇත්තටම 5ට අඩු ළමයි රේස් හෑන්ඩ් කරන්න.
කිසිම දෙයකට බයින්නේ නැහැ. ඔබ අද මාත් එක්ක කරන පළවෙනි ප්‍රශ්න පත්‍රේ. 5ට අඩු ළමයි රේස් හෑන්ඩ් කරන්න. මට ඔහොම කියන්නේ යුනිස්ව කීයද පුතේ? යුනිෂා ඉසුමි 22යි හොඳයි. very good. ඉසුමි නැස්ටර් මොල්ට එකක් බිව්වද? අමින්දි හොඳයි 15යි. අනිත් අය දාගෙන ඕම chat එකට මම කෙනෙක් ආනේද chat එකට දාන්න තමන්ගේ අවංකම ලකුණු හොඳ ළමයි වගේ. හරි පහන්. ඔෂානි හොඳයි good 21යි. දුනිත් මා කවුද පුතේ? මගේ ඔන්ලයින් එකේ නේද? ඔව් ඔන්ලයින් ටීචර්. පුතේ ඔව් ටීචර්. ඔන්ලයින් නේ හරි. දැන් පුතාලට තේරෙනවද අපි MCQ කරන්න ඕනි කියන එක? අර මම දවසට 5ක් කරවන්නේ ඒ නිසා තමයි. ඒක ඩිස්කෂන් එකක් යන්න ඕනි යුනිවර්සිටි හොඳයි දෙකයි. දැන් ওই 20 ගණන් තියෙන්නේ මගේ ෆිසිකල් ළමයින්ගේ. ඒක ඔන්ලයින් අයත් එතනටම එන්න ඕනි. ඔය අද මට මේ පේපර් එක ඩිස්කස් කරන්න ඒගොල්ලොත් එක්ක වෙලාවක් තිබ්බේ නැහැ. මම ඒ නිසා එයාලවත් මේකට ජොයින් කරගත්තා. ඒතර එයාලයි ඔයාලයි අතර කිසිම විදිහකින් වෙනසක් ඇති වෙන්න බෑ. තේරුණාද? රයිට්. ඉක්මනට යමු අපි. ඕපාන් කියන්නමයි පුතේ. රයිට්. අද කරන්න සෙකන්ඩ් පේපර් එකට ඕමම ඉක්මනට යමු. රයිට්. ඇක්ටිව් රීකෝල් 13 ලොකු ප්‍රශ්න දෙකක් තියෙනවා. මං අර ගෲප් එකට දාලා ඇති වීඩියෝ එකක ලින්ක් එකක් කොහොමද ලොකු ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කියන එක. පුතේ 12 16 6 8 4ට උත්තර ලියන විදිය ආයිත් අද හොඳට මේ වීඩියෝ එක අද නැත්නම් හෙට බලන්න දැන් රැ වෙලානේ. හොඳට බලන්න මං සැරෙන් සැරේ ඔයගලන්ට කියලා දීලා තියෙනවා කොහොමද අපි ලකුණු 16ක් ස්කෝර් කරගන්නේ. දැන් මට ලොකු උත්තර ලියන්න ඕනේ මම මේ දෙක කියලා දෙනවා. සරලව short and sweet පළවෙනි එකට answers ටික හදන්න බලන්න ඉක්මනට. ලියුපයි පොඩ්ඩක් ඉන්නේ විනාඩි 5. ඉක්මනට හදන්න answers ටික screen එකේ දාලා තියෙනවා.
බලමුද පුතේ අපි පාන අලුතෙන් කමන්නේ පුතේ අපි අලුතෙන් උනත් වැඩ ටික හරියට කරගෙන යමු. මම ඕනම සපෝට් එකක් දෙන්නම්. එදා ෆස්ට් ඩේ බලන්න නැති නේද? රෙකෝඩින් එක බලුවා නේද? ෆස්ට් ඩේ ක්ලාස් එකේ හිටියද? right බලමුකෝ අපි. හරි. අපි කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නේ. ලකුණු පුතේ මම ලින්ක් එක දාන්නම් අනිවාර්යෙන් ඔබ බලන්න මම මේ වෙලාව ගන්නෙ නැහැ. ප්‍රශ්නෙකට උත්තර ලියන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. මගේ වීඩියෝ එකේ ලින්ක් එක ආයි දානවා. අද අනිවාර්යෙන් අද ඔය ටික බලන්න ඕනේ. සංනිවේදනය නම් සංකල්පය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අහනවා. මොකක්ද අහන්නේ? සංනිවේදනය නම් සංකල්පය. හොඳට මතක තියාගන්න පළවෙනි පාඩමෙන් සංනිවේදනය කියන සංකල්පය ශාස්ත්‍රීය විදිහට අධ්‍යයනය කිරීම. අපි ශාස්ත්‍රීය විදිහට අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? ඇත්තටම මොනවද පුතේ අපි මේක ශාස්ත්‍රීය විදිහට අධ්‍යයනය කළාම ලැබෙන ප්‍රයෝජන? පළවෙනි එක විචාරශීලී චින්තනයේ දියුණු වීම. දෙවැනි එක මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීම. තුන්වෙනි එක සමාජ දියුණුවට සක්‍රීයව දායක වීම. දැනුමින් කුසලතාවලින් පිරිපුන් පුද්ගලයෙක් වීම. right. ඊළඟ ප්‍රශ්නේ. වාචික සංනිවේදනයට අයිති කාර්යයන් 4ක් නම් කරන්න. පුතේ බය වෙන්න එපා. අලුත් අය අනේ ටීචර් අපි තාම මේවා දන්නේ නැහැ කියලා. දන්න අයට මේවා ලියන්න පුළුවන්. මොකද ඉස්කෝලේ කෙල්ල තියෙනවනේ. නොකිරිච්ච අය හිතන්න එපා. තව මාසයක් යනකොට මම ඔයාලවත් අනිත් අයගේ මට්ටමටම ගන්නවා. හරිද? හරි. වාචික සංනිවේදනය කියන්නේ පුතේ වචන භාවිතය හරහා සිදු කරන සංනිවේදනයට. එහෙනම් වාචික සංනිවේදනයට අයිති කාර්යයන් මොනවාද කියලා අහනවා. දැන් හිතන්නකෝ මම වචන භාවිතා කළා නේද? භාවයන් ප්‍රකාශ කරන්නේ. එන එක ලියන්න භාවයන් ප්‍රකාශ කිරීම. පුද්ගල පෞරුෂය ඇති කිරීම. අදහස් සුවමාරු කර ගැනීම. ඉගෙනීම සහ ඉගැන්වීම. ගැටුම් සමතයකට පත් කිරීම.
අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යාම. right. ජන සංනිවේදනයයි සමූහ සංනිවේදනය අතර මූලික වෙනස්කම් තුනක්. පුතේ මතක තියාගන්න. ජන සංනිවේදනය කියන්නේ මොන වගේ දෙයකටද? ජන සංනිවේදනය ටීචර් ඒකෙන් දෙකක් විස්තර කරන්න කියලා තියෙනවා. ඔව්. පළවෙනි එකද? දැන් මම තාම ලොකුවට කියන්න ගියේ නැත්තේ මේ මෙතන ඉන්නවනේ මැනික ඒ කියන්නේ තාම ලොකුවට දන්නේ නැහැ. මේ ගෲප් එක ඇතුලේ සමහර අය ලොකුවට දන්නේ නැහැ. ඒ නිසා මම ලොකුවට කිව්වේ නැත්තේ. අහන්නකෝ. දැන් විස්තර කරන්න කියලා කියනවනේ. අපි හිතමුකෝ එකක් තමයි ඉගෙනීම සහ ඉගැන්වීම. කොහොමද මම මේක විස්තර කරන්නේ? වාචික සංනිවේදනය කියන්නේ වචන මුල් කරගෙන මිනිසුන් ඉගෙනීම සහ ඉගැන්වීම සිදු කරනු ලැබේ. ඒ කියන්නේ වචන මුල් කර ගැනීම. මිනිස්සේ තව කෙනෙකුට උගන්වනකොට පැහැදිලිවම වෙන්නේ වචන මුල් කර ගැනීම. වචන නැත්තම් පුතේ එතන සාර්ථක සංනිවේදනය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් වාචික සංනිවේදනයක් සාර්ථක වෙන්න නම් එයා ගාව ලස්සන වචන තියෙනවනේ. දැන් මේ වෙලාවේ මං කිව්වා පුතේ මගේ වොයිස් එක ඇත්තටම අද අවුල්. පුතේ මං කතා කරන විදිහ අද ඔයාලට කැතට ඇහෙන්න පුළුවන්. නමුත් මං ඔයාලට පුළුවන් උපරිමයෙන් වාචික සංනිවේදනය සිද්ධ කරන්න. පුතේ වාචික සංනිවේදනය යන තමයි උගන්වන්නේ. එහෙනම් ඒක සරලව විස්තර කරන්න ලොකුවට අවශ්‍ය නැහැ. තාම මගේ ඔන්ලයින් ළමයි ලොකුට විස්තර කරන්න දන්නේ නැහැ. ඒ නිසා මං එයාලට උපරිම සමාව දෙනවා. මේ හුදු සාකච්ඡාවක් පමණක් කළා තියාගන්න. මාර්තු මාසේ වෙනකොට මම ආව ප්‍රශ්න පත්‍රය ලියන තත්ත්වයටපත් කරනවා. අන්න එදාට අපි මේක ගැන ලොකු උත්තර කතා කරමු. 3. සමූහ සංනිවේදනයයි ජන සංනිවේදනය අතර වෙනස මොකද්ද? සමූහ සංනිවේදනයේදී වගකීමට බැඳී නොසිටී ජන සංනිවේදනයේදී වගකීමට බැඳී සිටී. තව එකක් අතිවිශාල ජන සංඛ්‍යාවක් සහභාගී වුවද ජන සංනිවේදනයේදී සමූහ සංනිවේදනයේදී සහභාගී වන්නේ ඉතා කුඩා ප්‍රමාණයකි. ඊට පස්සේ වාචික සංනිවේදනය සමූහ සංනිවේදනයකට ආයතනික ව්‍යුහයක් නැහැ. නමුත් පුතේ ජන සංනිවේදනයේදී ආයතනික ව්‍යුහයක් තියෙනවා. ලියන්න.
ජන සංනිවේදනයේදී ආයතනික ව්‍යුහයක් ඇති අතර සමූහ සංනිවේදනයේදී එවන්නක් නොමැත. ඊළඟට සමූහ සංනිවේදනයේ දොරටුපාලකයෝ නැහැ. හැබැයි ජන සංනිවේදනයේ දොරටුපාලකයෝ ඉන්නවා. ඊළඟට අතත්්‍ය සංනිවේදනයේ ප්‍රයෝජන මොනවද පුතේ? ඇත්තටම අතත්්‍ය සංනිවේදනයක තියෙන ප්‍රයෝජන. අතත්්‍යයි කියන්නේමයි පුතේ අන්තර්ජාලය මුල් කරගෙන සිදු කරනු ලබන සංනිවේදනය. අතත්්‍යය කියන්නේ මොකද පුතේ? අන්තර්ජාලය මුල් කරගෙන සිදු කරනු ලබන සංනිවේදනයක්. එහෙනම් මොනවද පුතේ මේක තියෙන සංනිවේදනයේ ප්‍රයෝජන? පළවෙනි එක අධ්‍යාපන කාර්ය සඳහා. දෙවැනි එක සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා. තුන්වෙනි එක ව්‍යාපාර සාර්ථක කර ගැනීමට. ප්‍රචාරණ කටයුතු සඳහා. දැන් ඕකට පුළුවන් කටියට පුළුවන් ලොකු කරලා ලියන්න. සාමාන්‍යයෙන් මම කියන ලකුණු 4 එහෙමම ලියන්න. ලකුණු 8 වචන 80යි. ලකුණු 12 80 3යි. ලකුණු 16 80 4යි. අලුත්මයි ඕක ලියන්න යන්න එපා. මම ඕකට බය වෙන්න එපා. මම ඕකට මහා ලොකුවට ඕක පන්න යන්නේ ওই ප්‍රශ්න පත්‍රේ. ලබන සතිය වෙනකොට මම සංනිවේදන ප්‍රභේද ටික අවසන් කළාට පස්සේ පළවෙනි පාඩමත් ඉවර කළාට පස්සේ ඔන්න මම දෙන ප්‍රශ්න පත්‍රය ඔබ ලියන්නට ඕන. අන්න ඒක පස්සෙන් මම එනවා. තේරුණාද? රයිට්. මෙතන වෙනකන් සාකච්ඡා කරපුවා තේරුණාද කියන්නේ? මිස් දෙවැනි ප්‍රශ්නේ ලකුණු 8 ප්‍රශ්න යන්නේ. ඒකට 80 ඡේද 2ක් ඕනිද? නෑ මැනික. එතකොට 40 ඔය ඕකේ මම ඔය මගේ පේපර් ගන්න නිසානේ. ඔහොම 2ක් ලියන්න කියන්නේ. හැබැයි හරිනම් 1යි ලියන්න කියන්නේ. ලකුණු 8ට හොඳේ. එතකොට ඔය වගේ වෙලාවකදී 40 2ක් ලියන්න. ඒ කියන්නේ 50 වගේ ලියුවනම් ඇති. රයිට්. එහෙනම් මගේ ෆිසිකල් ළමයි ඔක කම්ප්ලීට් ආන්සර් එකක් විතර ලියන්න ඕනේ. ඔන්ලයින් ළමයි හාෆ් ආන්සර් එකක් විතර ලියන්න. රයිට්. පැහැදිලිද? ළමයිනේ. ඔව් මිස්. ඕකේ. හරි. අද දැන් කට්ටියත් අඩුයි. ඔන්ලයින් අය ගොඩාක්ම අඩුයි. ඒ වුණත් අපි මේ වෙලාවේ නවත්තමු. ලබන සතිය හබ්බාකෘති ඉවර කරගන්න ඕන නිසා සහ මේ ප්‍රශ්න පත්‍රයේ තව කොටසක් කරන්න තියෙන නිසා කොහොමත් බදාදා ක්ලාස් එක අපි කරනවා පළවෙනි පාඩම අවසන් කිරීම කරනවා ලබන සතියේ. ඒක රෑ 8 ඉඳලා 10 මාර වෙනකම් කරනවා. බදාදට බ්‍රහස්පතින්දටත් අපි ක්ලාස් එක ගමු 8 මාර 11 වගේ කරගෙන අවසන් කිරීම කරමු. හබ්බාකෘතිය. රයිට්. එහෙනම් දැන් අද කට්ටිය අඩුයි. මෙහෙම හබ්බාකෘතිය කරලා වැඩක් නැහැ. හැමෝටම බුදු සරණයි. අයිබෝවන් ජය වේවා. හැබැයි ඔය කරපු ප්‍රශ්නෙට ආන්සර් එක වගේ මම දැන් දාන වීඩියෝ එක අනිවාර්යෙන් බලලා නිදා ගන්න. ටීචර් මේකේ PDF එකක් දානවද group එකට?